හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ රාජ්‍ය අරමුදල් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභිවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකුට එරෙහිව අධිචෝදනා බාර දීම අද සිදු වුණා. මේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල වෙලා තිබෙන චෝදනා මොනවාද? ඒ පිළිබඳ තොරතුරු තමයි අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. 2014 වසරේ නොවැම්බර් මාස 19 වනදාට යෙදී තිබුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය සැමරීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කරන්න එවක ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා තීරණය කළා තිබුණා. ඒ අනුව අමාත්‍යවරයාගේ නියෝගයට අනුව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ පුවත්පත් දැන්වීම් පළ කිරීමට අවශ්‍ය මුදල් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්ති සංවත්සරය සැමරීම සඳහා ලංකාදීප, රිවිර, මව්බිම, සිලොන් ටුඩේ ඇතුළු පුවත්පත් 17ක දැන්වීම් පළ කරනු ලැබුවා. ඒ කියන්නේ අතිරේක පළ කරනු ලැබුවා. ඒ සඳහා රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් ආයෝජන මණ්ඩලයේ මුදල් වලින් වැය කර තිබුණු බව තමයි අල්ලස් කොමිසම සිද්ධ කළ පරීක්ෂණ වලින් පෙනී ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ආයෝජන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් යාපා අභිවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ ජයන්ත ඉදිරිසිංහ යන මහත්වරුන්ට අල්ලස් කොමිසම පසුගියදා නඩු ගොනු කළා. කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කළ මෙම නඩුවලට අදාළ අධිචෝදනා අද ලක්ෂ්මන් යාපා අභිවර්ධන සහ ජයන්ත ඉදිරිසිංහ යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ බාර දීම සිදු වුණා. අදාළ චෝදනා පත්‍ර බාර දීමෙන් පසුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අපමත මුදා හැරීමටයි විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා නියම කළේ. ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු මාස 28 වනදා පැවැත්වීමටද අධිකරණය නියම කළා. මෙහිදී විනිසුරුවරයා අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කළා මෙම සැකකරුවන් අපමත මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරනවාද කියලා. නමුත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සාකාර අධ්‍යක්ෂිකා අනුත්තරා ජයසිංහ මහත්මිය සඳහන් කර සිටියේ අධිකරණයට පිළිගත හැකි අපමත සැකකරුවන් මුදා හැරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව. ඒ අනුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අපමත මුදා හැරීමටද අධිකරණය නියම කළා. ඉතින් මේ ආකාරයෙන් තමයි හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා තමන්ගේ ආයෝජන මණ්ඩලයේ මුදල් වලින් දැන්වීම් පළ කිරීමට අදාළව මේ නඩුව ගොනු කරලා තිබුණේ. මේ නඩුව ගොනු කරලා තිබුණේ නව දූෂණ විරෝධී පනත යටතේ. එම පනත යටතේ හිටපු අමාත්‍යවරයා විසින් ලක්ෂ 17කට අධික මුදලක් පුවත්පත් දැන්වීම් පළ කිරීම සඳහා යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීම කරහා දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් තමයි අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කරලා තිබුණේ. ඉතින් මේ වගේ තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමට අමතක කරන්න එපා. ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමතියි.